ගයිස් කොහොමද? ඉතින් මං හිතුවා මේ රෙකෝඩින් එක කරන්න කියලා. මට ඔයගලන්ට කියන්න තියෙන්නේ කෙනෙක්ට ආදරය කරද්දී ගොඩක් ඇලෙන්න කරන්න යන්න එපා. හරි ආදරය කරන්න. නමුත් අහස ගොන්නකට බලාපොරොත්තු තියාගෙන කෙනෙක්ට ආදරය කරන්න යන්න එපා. මොකද එක මොහොතකින් ඒ කෙනා වෙනස් වෙද්දී ඒක දරා ගන්න හරිම අමාරුයි. මොකද පොරොන්දු දීලා මේවා කරලා හැමදාම ඉන්නවා කියලා ඒ පොරොන්දු මත කෙනෙක්ට ආදරය කරද්දී එකපාරට ඒ පොරොන්දු කඩ වෙද්දී ඒ විදිහේ දේවල් සිද්ධ නොවෙද්දී ඇත්තට ඒක දරා ගන්න හරිම අමාරුයි. ඉතින් මට ඔයගලන්ට කියන්න තියෙන්නේ කෙනෙක්ට ගොඩක් විශ්වාසය දෙන්න කලින් පොඩ්ඩක් ඒක ගැන ගොඩක් හිතන්න. ඔයගලන්ට අවුරුදු ගාණක් ඒ කෙනත් එක්ක ඉන්න පුළුවන්. අවුරුදු 7ක්, අවුරුදු 8ක්. නමුත් එක මොහොතක් ඇති ඒ කෙනා වෙනස් වෙන්න. ඒකට හේතු කාරණා කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඒ කෙනා තෝරගන්නේ ඒ කෙනා විතරයි. එතකොට ඔයාට හිතන්න පුළුවන් එතකොට තමන් ආදරය කරපු කෙනා තමන් ගැන හිතන්න තරම්. එහෙනම් ඇයි මෙච්චර කාලයක් ඔයා මේ සම්මතතාවය මත තියාගත්තේ? ඇයි එහෙම කරේ කියන එක. ඇත්තට සමහරක් වෙලාවට ඒකත් මට ලොකු ප්‍රශ්නයක් ඇයි එහෙම කියන එක. මට ඔයගලන්ට කියන්න තියෙන්නේ මිනිස්සු වෙනස් වෙනවා. ඒක කොහොමද කොතනද කින්ද මන්ද කියන එක අපිට කියන්න බෑ. හොඳම දේ වැඩි බලාපොරොත්තු තියාගන්න යන්න එපා. කිසිම කෙනෙක් ගැන ආදරය දෙන්න, ආදරය කරන්න, අවංක වෙන්න. නමුත් ආපස්සට ඒක ලැබෙයිද? ඒ කෙනායි ඒ විශ්වාසය තියාගනීද කියන දේ අපිට කියන්න අමාරුයි. ඉතින් හැම මොහොතකම තමන්ට ආදරය කරන්න, තමන්ව රැක ගන්න, තමන්ව ආරක්ෂා කරගන්න, තමන් ගැන හිතන්න. මොකද අන්තිමට තමන්ට ඉතුරු වෙන්නේ තමන් විතරයි. මොන කවුරු හිටියත් ජීවිතේ තමන්ට ඉතුරු වෙන්නේ තමන් විතරයි. ඒක හොඳට මතක තියාගන්න. මොකද මම එහෙම කියන්නේ හේතුව මේ මාසය ඇතුළත මම ඒ ගැන ගොඩාක් ඒක තේරුම් ගත්තා. මොකද පර්සනලි මම දෙයක් go through කරනවා. ඉතින් ඒ ගැන මට කියන්න බෑ. නමුත් මට කියන්න තියෙන්නේ කාගේවත් මත්තේ ඕනට වඩා යැපෙන්න යන්න එපා. වැඩි බලාපොරොත්තු තියාගන්න එපා. අන්තිමට නැත්තම් තමන්ට තමන් නැති වෙන තරමට ඒ තරට යන්න එපා. මොකද මගේ ජීවිතේ මම කෙනෙක්ට ආදරය කරද්දී පර්සනලි මම ඩීප්ලි ආදරය කරන කෙනෙක්. එතකොට ඩීප්ලි ආදරය කරාම මම ඒක ආපස්සට ඒ කෙනාගෙන් බලාපොරොත්තු වෙනවා. නමුත් සමහරක් වෙලාවට ඒ ආදරේ ඒ විදිහටම ලැබෙන්නේ නැහැ. එතකොට ඒක දරා ගන්න හරිම අමාරුයි. ඒක ගොඩක්ම දුකක්. එහෙම වෙද්දි තමන්ට ඩේ ටු ඩේ ලයිෆ් එකේ වැඩ කරගන්නත් හරිම අමාරුයි. මොකද තමන් ගොඩක් ඒ එෆර්ට් එකට ඉන්වෙස්ට් කරාම ටයිම්, එෆර්ට්, ලව්, එනර්ජි හැමදේම ඒක ඇත්තට දරා ගන්න හරිම අමාරුයි. ඉතින් ඒක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ඉතින් තමන්ව තමන් නැති කරගන්න එපා. එෆර්ට් එකදීවත් මොනම දෙයකදීවත් තමන් තමන්ව නැති කරගන්න එපා. තමන් තමන්ව නැති කරගන්නවා කියන්නේ ඒක බිල්ඩ් අප් කරගන්න හරිම අමාරුයි. හොඳට ඒක මතක තියාගන්න.